පළමුවෙන්න ඔබයි කියන ග්‍රන්ථයට ග්‍රන්ථ විවරණයක් සැපේ. අපේ ඒ දේශන තිබෙන අවස්ථාවල එතුමා අපිට කියලා දුන්න දේශන වලට පරිබාහිරව අපිට දුන්න ගොඩක් අවවාද මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. මේ පොතේ පෙරවදනේ එතුමා කියනවා මෙම ග්‍රන්ථයේ අඩංගු වන්නේ විශිෂ්ටත්වයට පත්වීම සඳහා පුද්ගලයෙකු අනුගමනය කර යුතු කරුණු වල. ඊට පස්සේ එතුමා අරමුණු 6ක් පැහැදිලිව මෙහි සඳහන් කරනවා. පළවෙනියක වන්නේ කෙසේද? රැකියාවකට ආයතනයකට සම්බන්ධ වන පුද්ගලයෙක් තුල තිබිය යුතු ගුණාංග 3. ජීවණයට අවශ්‍ය මූලධර්ම 90ක් මෙතුමා දක්වනවා. ඊළඟට හරි මාසයේ මම මේ කැලලට ශ්‍රී ලාංකික අනන්‍යතා න්‍යාය සහ මානව හැකියා න්‍යාය කියලා එතුමා හඳුන්වලා දෙනවා. පොත කියවන්න. ඊළඟට පෞරුෂය පිළිබඳ නිර්වචනයක් මෙතුමා ලබා දෙනවා. ඊට පස්සේ 6 වෙනියට ජීවිත කාලයේ ඕනෑම දශකයක් පසු කරන පුද්ගලයෙකුට තමන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මේ පොත කියවීම තුළින් එතුමා අවස්ථාව ලබා දෙනවා. අවංකවම කියනවා මට මේ පොත කියවද්දි මටත් ලොකු අප්‍රේරණයක් ඇති වුණා. ඒ ගමන් මාර්ගය දකිද්දි. ඊට පස්සේ එතුමා මුලට ගිහිල්ලා බලපුවම එතුමා පළමනියක වන්නේ කෙසේද කියන එතුමාගේ අදහස් ගුරු මුෂ්ටි නැතුව එකින් එක ඉදිරිපත් කරනවා. මගේ හිත ගිය තැන් කීපයක් මම ඔබ හැමගේ තබන්නම්. පෙනේරයක් නොවි කුල්ලක් වයම් පුතේ. අපේ ගුරුතුමා එතුමාගේ මව්ගෙන් ඕදන් ලබනවා ජීවිතයේ පොඩි කාලෙත්. ඒ ඕදනත් සමග එතුමා බොහොම ගුණගරුක යහපත් කාටවත් කරදරයක් නැති සමාජයට අයහපතක් නොකරන පුද්ගලයෙක් විදිහට තවමත් ජීවත් වෙමින් පවතිනවා. පරිසරය විනාශ කරන්නෙකුට කිසි දෙයක විශිෂ්ටයෙකු විය නොහැක්කේ උපතේදී ශක්තිය ලබා දුන් වස්තුන්ට එරෙහිවීම එය දඬුවමක් වන බැවිනි. එතුමාගේ පරිසර හිතකාමීභාවය ඒ වාක්‍යයෙන්ම ඔබට තේරුම් ගන්න පුළුවන්. එතුමා කියනවා ශ්‍රී ලාංකික අනන්‍යතාවය එක දිගට මහන්සි නොබලා වැඩ කිරීමේ හැකියාව කියලා. ජනහිතගාමී අපේ ගුරුතුමා තවත් තැනක මෙසේ කියනවා. ඔබගේ ශරීරය සිතුවිලි නැමැති යතුරින් විවෘත කරන්න. එතන ලොකු කතාවක් කියනවා. ඒක කියවලම බලන්න ඕන. එතනම සියලුම පාසල් දරුවන් විශ්වවිද්‍යාල සහ අනිත් වෘත්තීය විභාග කරන ශිෂ්‍යයන් ජීවිතේ පටන් ගන්න ඉන්න තරුණයන් මේ පොත කියවන්න. මේ පොත කියවීම තුලින් ලොකු අභිප්‍රේරණයක් ලබා ගන්න පුළුවන්. මනා හික්මීමක් ලබා ගන්න පුළුවන්. යම්කිසි යහපත් අරමුණක් වෙනුවෙන් සිත යොදවලා ජීවිතේ සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්.